house plan designers YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ ඉදිරිපත් කරලා තියෙන plan එක house plan එක ඉදිරිපත් කරමින් මම කරුණු දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මම හැමදෙනාගේම කාරුණිකව ඉල්ලනවා වීඩියෝ එක අවසන් වන තෙක් බලන්න කියලා. මේ plan එක ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පර්චස් 6ක හදන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. ඒ මොකද නීතියෙන් පර්චස් 6ක් තමයි ඉඩක ගයක් හදන්න තමයි පුළුවන්. නමුත් ඇත්තටම මේ ප්ලෑන් එක පර්චස් 4කට අඩු ප්‍රමාණයක වුණත් හදන්න පුළුවන්. එහිදී මේකේ මොකද හේතුව මේ පැත්ත සම්පූර්ණයෙන් බ්ලයින්ඩ් වෝල් දාලා තින්නේ. මාස්ටර් බෙඩ්රූම් එකට මෙතෙන්ට කෝට් යාඩ් එකක් දාලා තියෙන නිසා එතනින් වෙන්ටිලේෂන් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන සම්පූර්ණ ස්ලයිඩින් ඩෝර් එකක් දාලා මෙතන ඕපන් තියන්නත් පුළුවන්. වොෂ්රූම් එක, කිචන් එක වාස්තු විද්‍යානුකූලව තමයි මේක සකස් කරලා තියෙන්නේ. සිටින් එක ටිකක් කුඩායි. නමුත් හොඳ ඕපන් වෙරන්ඩා එකක් තියෙන නිසා ඒ අවශ්‍යතාවය සැපිරෙනවා. ඒ පැත්තට දොරකුත් තියෙන නිසා. එළියට යන්න දොරවල් 3ක් තියෙනවා. මෙතන ප්‍රධාන දොර. මේ ආකාරයෙන් මේ පැත්තෙන් වෙරන්ඩා එක දොර සහ පිටුපස පැත්තට තව දොරක් හැටියට දොරවල් 3ක් තියෙනවා. මේදී දෙවෙනි කාරණේ හැටියට මම කියන්න කැමතියි 2 units හැටියට ගෙයක් හදනකොට ඒ කියන්නේ දැන් වකලාවට අම්මලා තාත්තලා දුවා දරුවන්ට එකම ඉඩම ගෙවල් හදනවා. මම ඒ එකම ඉඩම ගෙවල් හදනකොට දැනගත යුතු නීති පිළිබඳ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැති අයට බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි එම අවස්ථාවලදී ගෙට අනිත් ගෙට වෙන්ටිලේෂන් තියෙන්නත් ඕනේ. ඒ වගේම සම්බන්ධ කරලා ඕනේ හදන්න. තව යුනිට් එකක් හැටියට ඕනේ ඒක හදන්න. නැතුව ගෙවල් දෙකක් වෙන් කරලා නීතිය හැටියට නම් හදන්න බෑ. ඒක නිසා මෙහිදී මේ වැරන්ඩ එක මෙතන මේ පැත්ත සම්පූර්ණයෙන් බ්ලයින්ඩ් වෝල් නිසා අයිනකට දාලා මේ පැත්තෙන් අපි හිතමු පවතින නිවස මේ පැත්තෙන් තියෙනවා නම් වැරන්ඩ එක මේ පැත්තට දාලා මේ වගේ කුඩා හවුස් එකක් හවුස් ප්ලෑන් එකක් සුදුසු වෙනවා එවැනි අවස්ථාවකට සාදා ගැනීමට. මොකද මෙතන වැරන්ඩ එක තියෙන නිසා ඉදිරියෙන් සහ පිටුපසින් දෙකෙන්ම වෙන්ටිලේෂන් එනවා. ගෙවල් දෙකටම ලං කරලා යා කරලා හැදුවට. මොකද යා කරලා තමයි නීතිය හැටියට හදන්න පුළුවන්. එම නිසා මම හිතනවා මේ වීඩියෝ එකත් හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ අවශ්‍ය අයට විශේෂයෙන්ම එහෙමනම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. හැම කෙනෙකුටම ජයෙන් ජය පතමින් සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න.